මොනවද අනේ සුදු ඉන්නවා අනේ ඩෝනට් එක යහසෙද මන්ද ඉන්නේ කෙලවට නැග මොනවා මොකද්ද කියලා අපි බලමු කිලෝමීටරයක් අපි මේ අවස්ථාවේදී චුට්ටක් ඇවිල්ලා තියෙන මේ ලාටි මඩ උන තමයි මේ කාන්දේ අයියා අපි අද නිදාගත්තාම හෙට ඇහැරේද කියලා දන්නේ නැහැ. හයි කොහමද? ඔන්න ඉතින් අද අපේ දවස පටන් ගන්නේ දවල් 12ට හරියටම 12ට කිව්ව අපි නැගිට 12ට නෙමෙයි කලින් නැගිට්ටා. ඉතින් අපේ වැඩ ටික පටන් ගන්නේ දවල් 12ට. මුලින්ම මගේ අයිබ්‍රෝස් ප්ලක් කරගන්න. ඊට පස්සේ අපි කෙලින්ම ගියා කොළඹ කොටුවේ. මොන දෙයටත් කලින් අපි දෙන කාලා ඉන්න තීරණය කරා. වා ඩෝනට් එකක්. අඩි ඉක්ලයක්. ඉක්ලා අර ජූස් එක ඔරෙන්ජ් ජූස් ඔරෙන්ජ් ජූස් එක ඉක්ලයා ඔයාට මන් එකක් ගමු දෙන්න මේ ඩෝනට් ඩෝනට් එක ඉක්ලයා එක හරි රසයි ඩෝනට් එකක් ගමු දෙක දෙන්නට ඩෝනට් එක ඩෝනට් එක මේ දවස්වල අවසර වැඩි නිසා අපි දෙන්න හිතුවා ඔරෙන්ජ් ජූස් දෙකක් බොනවා කියලා. ඒත් එක්කම මෙයාගේ ෆේවරිට් ඩෝනට්ස් නිසා ඩෝනට් එකකුත් ගත්තා. ස්වීට් රෙඩි. ෂේප් මේ වෙලාවට ඉතින් අපි මේ හදිසියෙම කොළඹ කොටුවේ ආවේ. අපි දෙන්නට හෙට යන්න තියෙනවා පාන්දරින්ම දුර ගමනක්. ඉතින් ඒකට ඇඳගෙන යන්න මම ඇඳුමක් ඩිසයින් කරගන්නවා. මමම අහගන්නේ. ඉතින් ඒකට ඕනේ කරන ෆැබ්‍රික්ස් ගන්න තමයි අපි මේ හදිසියෙම ආවේ. ඒක ඉඩ ඉතුරු කරගන්න එපා. අනේ මට දෙන්න. හත්පොලේ ගෑවෙන මම කඩලා දෙන්න බෑද කෑල්ල. ස්වීට් මේ sugar වැඩි මේ. icing. sugar කට් කිව්වනේ. කට වටේ ගෑවෙනවා. එහෙම කන්න බෑ. වෙනවා කියන්නේ මේ හයිර වැඩි. ටිෂු එක. ඔන්න ඉතින් කාලේ ඉවර වෙලා අපි ගියා ෆැබ්‍රික්ස් හොයන්න. ඒක ලේසි වැඩක් නම් උනේ නෑ. කොහොමද? නෑ පෙන්නන්න කොහොමද? ඩිසයින් එක ප්ලේට් එකට ගන්න. ඇවිදලා කොහොම හරි අපි ඕනේ කරන ෆැබ්‍රික්ස් හොයාගත්තා. මං හිතන්නේ සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකේ අපි දෙන්න වට 3-4ක්වත් යන්නේ නැති ආපහු. දැන් ඉතින් අපි ගෙදර යනවා. ඇවිදලා මාරම මහන්සි. දැන් වෙලාව හරියටම 3:45ට විතර මහන්සි කියලා බෑ. ඉතින් දැන් ගිහිල්ලා මම එහෙමම කාලා බීලා නාලා කරලා පටන් ගන්න ඕනේ. මගේ හෙට අඳින්න තියෙන ඇඳුම ඩිසයින් කරලා මහන්න. रंगना वही तेरे मल से ना पावे पाप ऐसे तेवटे मान सितम बिला मानित मान सिने सुसे मान මදින්නේ කවුරුත් මට නිදි මම වැඩකාරයා වගේ වැඩ කරනවා. තමයි අපි ගත්ත රෙදි.
අනිත් සත්තු ඉන්න අපේ ගෙදර. එකයි යනවා. අපි සත්තු ඇති කරන අපේ ගෙදර. මල් ගහගෙන ඉන්න ඔලිය. කෙලවට නැග. ගහන. ඔය එපා යන්න. හරි. ඒ දෙන්නගේ විකාරත් බලබල ඉඳලා මම ඉක්මනට මගේ පැටර්න් එක ඩ්‍රාෆ්ට් කරලා මහන්න පටන් ගත්තා. මොකද හෙට පාන්දරින්ම අපිට යන්න තියෙන නිසා මට ඒ නිසා මහන වීඩියෝස් ගන්න බැරි වුණා. මේකෙන් මහනවා මොකද්ද? මේකෙන් මහනවා මොකද්ද කියලා අපි බලමු. ඩිසයින් එක නම් ලස්සනටම ආව ෆුල් කිට් එකම. මම ඒකේ වීඩියෝස් දාන්නම්. කොහොම හරි මම වැඩ ඉවර කරනකොට පාන්දර 1යි වෙලාව. ඉතින් හෙට උදේ හම්බෙමු. The next day. Piavena desi, Piavena ravasi, Nibinola turla, Aniki nireyani, Beniti pe ay, Samvedi virurna. Hello, good morning. ඔන්න ඉතින් අපි 6ට යන්න හිටියේ. හැබැයි පැය භාගයක් අපි පරක්කුවේ. මම නේල්ස් දැම්මා. හොඳයිද කියන්න? ඉතින් ඔන්න අපි යන්න පිටත් වුණා. මගින් අපි කන්න නතර කරා. කන්න කියන්නේ හැම ලොකුවට නෙමෙයි, බන් එකක් වගේ ගන්න. මොකද අපි යන්නේ කෑම තියෙන තැනකට. ගෙස් කරන්න බලන්න අපි කොහෙද යන්නේ කියලා. සමහර අය නම් දන්නවත් ඇති. ඔයා අපේ FB page එකෙන් ඇවිල්ලා මේ වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට අඳුර ගන්න පුළුවන් වෙන්න. මොකද මම අපේ FB page එකට අප්ලෝඩ් කරේ ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මං හිතනවා අපේ FB එකේ සෙට් එකත් මෙතන ඇති කියලා. හයි පාරක් දාගෙන යන්න හොඳේ. වැරදි පැත්තේ. මේ දැතලම් වීලලම් වෙන්න ඕන මේ හින සැබවින් ඉටු වෙන්න ඕන. මං හිතන්නේ අපි දැන් ඩෙස්ටිනේෂන් එකට ගොඩක් ළඟයි. මට කියන්න බැරි වුණානේ අපි කොහෙද යන්නේ කියලා. අපි නුවරඑළියේ මගේ බර්ත්ඩේ ට්‍රිප් එක ගිහිල්ලා එමින් ගමන් අපි දැක්කා ලස්සන තැනක්. එතන කන්ස්ට්‍රක්ෂන් යන ගමන් තිබ්බේ හදන ගමන්. මොකද්ද කියලා හිතා ගන්න බැරුණා. හරි ලස්සන ප්ලේස් එකක්. ඉතින් අපි දෙන්න කතා වුණා ඊළඟ පාර නුවරඑළිය එනකොට මේක ඕපන් කරලා තිබුණොත් අනිවාර්යෙන් එතෙන්ට ගිහිල්ලා ඒ මොකද්ද කියලා බලලා යන් කියන කුතුහලය තමයි තිබුණේ. හැබැයි හොඳම සර්ප්‍රයිස් එක කියන්නේ අපිට ඒකේ ඕපනින් එකට ඉන්විටේෂන් එකක් ආවා. ඉතින් අපි දෙන්න මේ හරි ආසාවෙන් ඒකට යන ගමන් තමයි ඉන්නේ. අපි හරිම වෙලාවට මෙතෙන්ට ආවා. ඕපනින් එකේ වැඩ මේ විදිහට පටන් ගත්තා. කිරිත් ඉතුරුවා. මෙතන මාර ලස්සන වීව් එකක් තියෙන තැන. මේ කැෆේ එකේ නම තමයි The Mist වටවල. ඔයාලා දැනටමත් දන්නවා ඇති අපේ වීඩියෝස් දකින්න ඇති FB එකේ අපි ෂෙයා කරා. මේක තියෙන්නේ හැටන් රෝඩ් එකේ වටවල හොස්පිටල් එක ළඟ ඉඳන් හැටන් පැත්තට මීටර් 300ක් විතර දුර එනකොට ඔයාලට පේනවා The Mist වටවල කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. මොනවද තියෙන්නේ? මොනවද ගන්නෙ? ප්ලේන් ටී. ප්ලේන් ටී තියනවද? ප්ලේන් ටී එකක් 180යි. ප්ලේන් ටී තියනවද? ඔව්. ප්ලේන් ටී එකේ නම් තියනවානේ. මට දෙන්න මං ගන්නේ. ඉන්ඩෝ එස්ප්‍රෙසෝ මට ලාටේ ඇමරිකානෝ තියන්න. ඇමරිකානෝ ලැට්ටේ. ලාටේ මට ඕන. ලැට්ටේ කැපචිනෝ කැරමල් ලාටේ එකක්. මම හිතන්නේ කොෆි ලවර්ස්ලාට නම් මෙතන මාරම අයිඩියල් ප්ලේස් එකක්. අනික ප්‍රයිසස් හරිම අෆෝඩබල්. අපිට සාමාන්‍ය කොෆි ෂොප් එකක් කිව්වම හයි ප්‍රයිසස් නේ ඔලුවට එන්නේ. හැබැයි මේකේ එහෙම නෑ. රුපියල් 1000ට අඩු වෙනුත් ඔයාලට කොෆීස් ගන්න පුළුවන්. ඔයාලට මේ මෙනියු එක බැලුවම පේනවා ඇති. vlog එකකට දාන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරන් දෙන්න කිව්වම ඔන්න බලන්නකො මෙයා කරලා තියෙන වැඩේ. ගන්න.
ලස්සනට ඉන්න. ඔන්න දැන් ඉතින් අපි කන්න යන්නේ. මම මේ ඇඳගෙන ඉන්නේ මම පාන්දර 1 වෙනකම් මහපු ඇඳුම. මම සයිඩ් එකේ වීඩියෝ ක්ලිප් එකක් දාගෙන යන්නම් ෆුල් කිට් එකේ. ඒකත් කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් ඉතින් අපි කන්නයි හදන්නේ. කෑම ජාති ගොඩාක් තිබුණා. ඉතින් අපි ගත්තා කිරිබත් කට්ට සම්බල් එක්ක. සෑන්ඩ්විචස් තිබුණා, පැණි වලලු තිබුණා, තව එක ස්වීට්ස් ජාති තිබුණා, දොඩොල් තිබුණා හරිම රස. ඒවා කාලා පොඩ්ඩක් එළියට වෙලා බැල්කනි එකක් තිබුණා ලස්සන view එකක් තියෙන. එතනටලා පොඩි පිස්සුවක් නටාට දෙන්නත් එක්ක හිටියා. මේ පේනවනේ කොච්චර පිස්සුද කියලා. මගේ ස්කර්ට් එක පාගෙන්නේ නැහැ. දැන් වීඩියෝ කරලා තියෙනවා. පිස්සු නටනට ඉන්නකොට ඔන්න ආවා මම ඕඩර් කරපු ලාටේ එකයි මෙයා ඕඩර් කරපු කැපචිනෝ එකයි. ඔන්න බලන්නකෝ අපිට කොෆි එක බොන්න තියෙන view එක කොච්චර ලස්සනද කියලා. මේක බීලා බලන්න මේක රහයි. අනර මලින් සීන් චුට්ටක් ඉඳලා. මේක රහයි නේද? later. ඔන්න ඒ වැඩෙත් ඉවර කරලා අපි ආව පොඩ්ඩක් ඇවිදින්න. අපිට ආය කොෆි ෂොප් එකට යන්න තියෙන්නේ හවස නිසා. තියෙනවා. අපි ආවා. කොහෙද මේ? What are you doing? Rosella නේ. Rosella railway station එකේ ट्रेन මේ කන්ද උඩට මෙන්න ඕනේ. ලොකු කන්දක්. හරින කන්දේ අයියා. කන්දේ අයියා. මේ උඩටම නගින්න පුළුවන්.
වැටෙනවා තාටි. අයියා. කවුද යකෝ? සීයා. මම තමයි මේ කන්දේ අයියා. Thank you. තානේ සිට හරියටම කිව්වොත්ම කිලෝමීටරයක් අපි මේ අවස්ථාවේදී චුට්ටක් ඇවිල්ලා තියෙන මේකට. රොසෑල ඉතින් අපි කවුරුත් දන්නේ නැති කිසිම අනුමැතියක් නැතුව අපි නැග්ගා මේ ඇත්තටම කිව්වොත් මේ තේ ගොඩකට. ඒ අර අපිට කඳු පේන්න බෑ. අපි කඳු දැක්කම අපිට උඩට නොගෙන්න හිතෙනවා. මේ ගන්නකෝ. අන්න එකයි that's why. මෙහෙම යද්දි නිකන් කාස්ට් එක ගතිය පේන. ඒ වුණාට ඇත්තටම කාස්ට් එක නේ. මේ මෙහාට යද්ද හැකිද? එපා ඉතින් එහෙම ඕනේ නැහැ බොරුවට. හරිම ලස්සනයි. අපිට කඳු හෙල් තනිතරා පේන්න බෑ. මොකක් හරි තරහක් තියෙනවා එක්කෝ. අපේ වැඩේ ඒවට දූදු නගින ගන්න අර පැත්තේ. කඳු ලොකු කන්දක් පේනවා. පේන්නන. මෙන්න මෙතෙන්ට පේන විව් එක එහා පැත්තේ කඳු. මාර ලස්සනයි. පිස්සු හැදෙනවා. මේ වෙහි බලාකුලකුත් තියෙනවා. ඔයා කොහෙද යන්නේ? දෙවියෝ වඩිනවා වගේ අර උඩින් යනවා වෙන්නේ. ඔයා එනවනම් මාත් එක්ක අතෙන් දාන්න. යා. එන ඉක්මනින්. අනේ අර බලන්න කරක පෙන්නලෙන්න. ඒක ඔයිට ඉක්මනින් එන්න. යා. මේක තමයි ඇත්තටම නිදහස කියන්නේ. ඔනේ හරි ලස්සනයි අනේ. ඒවත් එක්ක ඇවිල්ලා තියෙනවා. නැහැ. නෑනේ. නැහැ. ඉක්මනින්. යා. හරිම ලස්සනයි. ඇත්තටම අපි මේ කොහෙද යන්නේ කියලා අපි දන්නේ නැහැ. මේ පාරක් තියෙනවා පාර දිගේ අපි යනවා. හරිම ලස්සන view එකක් තියෙන මේ. අනේ අම්මා. හරිම ලස්සනයි අප්පා. ඔයාලට මේ තරම් අමතක වෙන්න විදියක් නැහැ. කමෙන්ට් එකක් දාන්න බලන්න මතකයි නම්. වැටි බලාගෙන. හරි. ෂා. මාර ලස්සන view එකක් තියෙනවා. කුණල්ලෝ නෑනේ. දොළ පාරක් නේ උල්පතක්ද මොකද්ද මෙහෙ කියන්නේ? ඔනේ මේ කැලේනේ. බය කුණල්ලෝ ඉඳි කියලා වෙන ප්‍රශ්නයක් නෑ. අපි යන්නේ කන්දේ යන්න අර මුදුනටම. උඩටම ගිහිල්ලා view එක බලන්න යන්නේ. අපි දෙන කන්දක් මුදුනකටම නැගලා නෑනේ. කවදාවත්ම. පුළුවන්. කොහොම හරි යනවා වගේ පස්සේ. මොනවද අනේ සුදු ඉන්නවා. අනේ සුදු එන්නකෝ. සුදු කොණ්ඩලේ. මං කිව්වනේ ඉන්නවා කියලා. අනේ අයින් කරන්නකෝ. මේ normal එක. අනේ මට බයයි. හරි. ආට අදාළ වෙනවා. ඔව්. අම්මාන්දි. තාටිකයි. මම මෙතනින් නතර වුණා. මට මහන්සි. බෑනේ. මට මහන්සි. හුස්ම ගන්න අමාරුයි වගේ. උඩට නැගලා. ඒ නිසා මම මෙතනින් නතර වුණා. ලස්සනයි මෙතනත් view එක. හරිම ලස්සනයි. තව ටිකයි තියෙන නගින්න උඩට. ඒනොත් බෑ.
A few moments later. අපි උඩටම ආවා. මම මගින් නැවතුණා. හැබැයි මම නවතින්න දුන්නේ නැහැ. මම උඩටම ඇදගෙන ආවා. ලස්සන පින්නන්න. ඔරේ බලාකුළු. අපි අහසේද මන්ද ඉන්නේ. මම පළවෙනි වතාව මෙච්චර උසකට නැග්ගා. අපි පල්ලෙහෙන් නැගන් එද්දි මේ ගහට නේද පෙන්නේ මෙතෙන්ට එන්න ඕනි කියලා නේද? අපි එතෙන්ට ආවා. අපි ඉන්නේ මුදුනේම නේද? දැන් ආයේ කන්දේ මුදුනක් නැහැ. මෙතනින් එහාට නැහැ. මේ මුදුනේම අපි ඉන්නේ දැන්. එන්න. වහින්නයි යන්නේ. හා. කන්ද මුදුනේ වහිනවා. යේ! අපි තෙමෙනවා. මල් වැස්සක් වගේ කරන්නේ. මල් වැස්සක් ෂෝක්. වගේ. ඇත්තටම වයියා. ෂෝක් කරනවා. අම්මෝ. හරි සනීප. මට ඇත්තටම ඕනේ උනේ මේ කන්දක් උඩට නැගලා දවසක පොඩි මල් වැස්සක දෙමින්. හරිද? ඒක ඇත්තටම මේ වෙනවා මේ. ඔව්වනේ. කන්ද මුදුනේ වහින්නේ. අපි කන්ද මුදුනේ ඉන්නේ. මේ ආයිද මේ වීරින් එක අනේ අම්මෝ. අපි යතින් හරි වාසනාවන්තයි නේ. මෙතන හුස්ම ගියත් සනීපයි. ඔව් අප්පා. අනේ අම්මා මේ වතුර බින්දුවර සනීපේ. ඔව් අනේ. අර තේමෙන්ද. වැදෙනවා ඒ. ඇත්තටම. මේ වගේ නම් ඇත්තටම මේ ඇත්තට අපි හරි වාසනාවන්තයි. ඇත්තටම කියන්නේ. අර මේ ඒ කියන්නේ මෙහෙමයි අර එළිය තෙමෙනවා වගේ නෙමෙයි මේ තෙමිල්ල. මේ අපි දෙන්න මේ වයිබ් එකට සෙට් වෙන ආස හින්දා හොඳයි නැත් එක්කෙනෙක් ආස වෙන අනිත් එක්කෙනා ආස නැති වුණොත් තෙමෙන්න ආස නැහැනේ ගොඩක් අය. දැන් අපි තෙමෙන්න ආසයි. ඒ වුණාට දැන් ඔය යද්දි තෙමෙන්න ආස නැහැ. මේ හැබැයි මෙහෙම තෙමෙන්න මාර ආසයි. මාරු. ඇත්තටම මාරු. ඇත්තට වාසනාවන්තයි. දෙවියන්ගේ කන්දක් බහිනවා අපි. මේ අපි අද නිදාගත්තාම හෙට ඇහැරේද කියලා දන්නේ නැහැ. එහෙම ජීවිතයක අපි ඉන්නේ. මේ ඇත්තටම කියන්නේ ඉතින් මේ වගේ නේද? මේ වගේ ඉන්නකොට ඉතින් වචනත් නැහැ මට. වචනත් නැහැ ඇත්තටම. ඇත්තටම අපි මරන මිනිස්සුනේ. මම ඒකයි මේ වගේ ඉන්නේ දැන්. අපි අනාගතයට මොන හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරගෙන පොඩි දෙයක් ලොකු දේවල් නෙමෙයි. අපේ ලොකු දේවල් නෑ. මේ ඊට පස්සේ ඉතින් මැරලා යන ටිකට මෙහෙම ඉන්න ඕනේ නේද? නේ? අන්න ඒක. ඇත්තටම මරුවේ. අපි යන්න ඕන අර පල්ලෙහාටමනේ. ගොඩාක් පල්ලෙහාට යන්න ඕන. අපි වැස්සෙම කන්ද බැහැලා වොෂ් එකකුත් දාගෙන එහෙම මාපහුව චේන්ජ් කරගෙන කැෆේ එකට ආවා. තව වීඩියෝස් ටිකක් තිබුණා අපිට ගන්න. මේ වෙනකොට නම් ඔයාලේ වීඩියෝස් දැකලා ඇති. එතන ඊවිනිං වයිබ් එක නම් දිව්‍ය ලෝකයක් වගේ. එහෙම තැනක ඉඳගෙන කොෆි එකක් බොන ගමන් මෙන්න මේ කුකී එකක් කන්න තිබ්බනම් අනේ මට ආයි යන්න ඕනි කියලා හිතෙනවා අප්පා. ඔන්න අද දවසේ වැඩ අපේ ඉවරයි. වීඩියෝස් වැඩ. ඉතින් අපි දැන් යන්නේ මේ ඉන්නේ මම. මේ තියෙන මගේ අවුට්ෆිට් එක. මේක තමයි මම මැහුවේ. හොඳයි නම් කියන්නකෝ බලන්න කමෙන්ට් එකක් දාලා. ආයෙ තියෙන අපිට හෙට උදේ. The next day. Hi good morning. ඔන්න ඉතින් අද තමයි අපි ගෙදර යන දවස. ඉතින් යන්නත් ලෝබයි. අපි යන්න කලින් ආපහු The Mist වටවල කැෆේ එකට ආවා. අපේ morning tea එක අරගෙනම යන්න. ඊයේ මේ කැෆේ එකේ ඕපනින් එක තිබුණේ. ඒ නිසා කලබලකාරී ගතිය වැඩි. ඔන්න අද උදේ තමයි ලස්සනටම view එකත් එක්ක shop එක පේන්නේ.
උදේම කවුරුත්ම නැති නිසා මම මුළු කැෆේ එක වටේම ඇවිදලා ලස්සන බැලුවා. ඇත්තට මේ වීව් එක දාලා යන්නත් ලෝබයි. ඒ තරමට මාරම ලස්සනයි. අපි ආස වෙච්ච තවත් දෙයක් තමයි මෙයාලා උදේට ගණේෂ් මන්ත්‍ර දාලා තියෙනවා. අපි දෙන පෞද්ගලිකව ගණදෙවියන්ව අදහනවා. එයාට වැඳුම් පිදුම් කරනවා. ඒ නිසාද මන්දා මේ ගණේෂ් මන්ත්‍ර ඇහෙනකොට හරි ආසයි හිතට. මුළු ෂොප් එකේම අර අමුතු නිදහස් වයිබ් එකක් තියෙනවා. හරිම ලස්සන. කෑම බීම වලට අමතරව මං හිතන්නේ අපි දෙන්න ආස කරපු තවත් එක දෙයක් තමයි ඒක. වේදමාගේ මේ ආදරේ හිමි වේදවාගේ මහසාගරේ සිත පාවේ. ඊයේ දවසම එක එක විදිහේ කොෆි බිව්ව නිසා අපි අද උදේට බොන තීරණය කරා මිල්ක් ටී එකක්. මම නම් රෙකමන්ඩ් කරන්නේ මෙතෙන්ට යන ඕනම කෙනෙක් මොන දේ කෑව බිව්වත් අන්තිමට මෙන්න මේ මිල්ක් ටී එක බොන්නකෝ. පිස්සුවක් පිස්සුවක්. මම හිතන්නේ මම මේ මුළු ජීවිත කාලෙටම බිව්ව රසම මිල්ක් ටී එක මේක. ඔන්න එහෙනම් දැන් අකමැත්තෙන් වුණත් අපි වටවල දාලා ආපහු ගෙදර එන්නයි හදන්නේ. ඒ කියන්නේ vlog එකත් මෙතනින් ඉවර වෙනවා. තව vlog එකක් edit කරන ගමන් තියෙන එකත් ඉක්මනට දාන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. See you. Bye. මහසාගරේ සිත පාවේ.